අරුණලු සමගින් උදාවන සෑමාලු දවසක්ම මැවුම්කාර දෙවිඳුන් වෙතින් අප ලබන තිලිනයක්. ඒ සෑම දවසකටම ජීවමාන දේව වචනෙන් අපට පණිවිඩයක් තිබෙනවා. ඒ පණිවිඩය පසක් කරදීමට දිනපතා දේව වචනය වෙත අපේ හදවත පිබර කරමු. ජීවිතාලෝකය ගෙන එන බයිබලෙන් පිටුවක්. අද දවසේ ඔබට කතා කරන්නේ සහෝදර පියුමාල් පෙරේරා. සුබ උදෑසනක් කියලා අද දවසේදීත් ඔබට ප්‍රාර්ථනා කරනවා. දෙවියන් වහන්සේගේ අනගි ජීවමාන වචනය අසන්නට ඔබ සූදානම් ඇති කියලා අපේ විශ්වාසයයි. ප්‍රේමවන්තයනි, මං ඔබගෙන් මේ වගේ ප්‍රශ්නයක් අද ඇහුවොත් ඔබ මේ ප්‍රශ්නයට කොහොම උත්තරයක් දෙයිද? ඔබට සතුරන් සිටිනවාද? එහෙම නැත්නම් අපිට සතුරන් සිටිනවාද? යම් වෙලාවකදී මොනවා හරි හේතුවක් නිසා අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව අපට සතුරන් නැති වෙන්නට ඉඩ අවස්ථාව ඕන තරම් තියෙනවා. සමහරක් වෙලාවට ඔබගෙන් මේ ප්‍රශ්නය අහද්දී ඔබට මතක් වෙන්නට පුළුවන් 1 2 3 කියලා. මට මෙච්චරක් සතුරු ඉන්නවා, මෙච්චර දෙනෙක් මට සතුරුකම් කරනවායි කියලා. දෙවියන් වහන්සේගේ වචනයට අපි අවධානය යොමු කරද්දී අපි බයිබල් යුගයේදී අපිට හම්බ වෙන සමහර චරිත අධ්‍යයනය කරද්දී ඔවුන් දෙවියන් වහන්සේ ඉදිරියේ ප්‍රකාශ කරනු ලැබුවා, ස්වාමිනී මට සතුරන් ඉන්නවයි කියලා. ඒ වගේමයි ඔවුන් පිළිබඳව ඇති බයිබලයේ කොටස් අධ්‍යයනය කරද්දී ඇත්තටම ඔවුන්ගේ ජීවිතයට බොහෝ සතුරන් ඉඳලා තියෙනවයි කියලා අපිට බලන්නට පුළුවන්. මීට හොඳම උදාහරණය වන්නේ පරණ ගිවිසුමේ අපිට හම්බ වෙන දාවිත් රජතුමයි. දාවිත් රජතුමාගේ ජීවිතයට අපි අවධානය යොමු කරද්දී දාවිත් රජතුමාට තියෙන හැකියාව, දක්ෂකම සහ දෙවියන් වහන්සේ විසින්ම ඔහුට දුන්න ආලේපය නිසා බොහෝ දෙනෙක් ඔහු සමග සතුරුකම් කරන්නට ආරම්භ කරනු ලැබුවා. ඔබට මතකනම් දාවිත් පිළිබඳව ඔබ අහලා තියෙනවනම් දාවිත් රජතුමා ගෝලියත්ව පරාජය කරලා එද්දි සෙනග ඔහුට ප්‍රශංසා කරන්නට පටන් ගද්දී, සෙනග ඔහු අගයන්නට පටන් ගද්දී ඔහු නොදැනුවත්වම ඔහුගේ රජ වෙලා හිටිය සාවුල් පවා ඔහුට සතුරෙක් වෙන්නට පටන් ගත්තා. ඇත්තටම සාවුල් කියලා කියන්නේ රටේ රජතුමා වගේම දාවිත් රජතුමාගේ මාමණ්ඩියයි. ඔහු දාවිත් රජතුමාට සතුරුකම් කරන්නට පටන් ගත්තා. ඒ වගේම තමයි දාවිත් රජතුමාගේ දරුවෝ කාලයක් ගියාට පස්සේ ඔහුට සතුරුකම් කරන්නට පටන් ගත්තා. දාවිත් රජතුමාගේ එක පුත්‍රයෙක් දාවිත් රජතුමාට විරුද්ධවම කැරැල්ලක් ඇති කරමින් ඔහුගේ රජකම ලබා ගන්නට ඔහුට සතුරුකම් කරන්නට පටන් ගත්තා. විවිධ ජාතීන් දාවිත් රජතුමාට සතුරුකම් කරන්නට පටන් ගත්තා. පිලිස්තියාව ඝාතනය කරාට පස්සේ යුද්ධයේදී ඔහුට පිලිස්ති ජාතිකයන් විසින් සතුරුකම් කරන්නට පටන් ගත්තා. මෙහෙම දාවිත් ගැන කතා කරද්දී ඔහුට බොහෝ සතුරන් හිටියා කියලා අපිට බලන්නට පුළුවන්. මේ දාවිත්ගේම ගීතිකාවක් ඇතුලේ ඔහුට හිටපු සතුරන් ගැන හා ඔහු ඒ සතුරන් දිහා බලපු ආකාරය අපිට ඉතාමත් අලංකාරව දකින්නට පුළුවන්. ගීතාවලිය 5 වෙනි පරිච්ඡේදයේ එහෙම නැත්නම් ගීතාවලිය 5 වෙනි ගීතිකාවේ 8 වෙනි පදයේ සිට 10 වෙනි පදය දක්වා අපි අවධානය යොමු කරමු. සමෙදුනි, මට සතුරන් බොහෝ සිටින බැවින් දැහැමි මග මා ගෙන ගිය මැනව. ගත යුතු මග මට පෙන්වුව මැනව. මා සතුරන් පවසන දේ විශ්වාස කළ නොහැකිය. ඔවුන්ගේ සිත දැඩි දුෂ්ටකමින් පිරී ඇත්තේය. ඔවුන්ගේ උගුර අමු සොහොනක් වැනිය. ඔහු දිවෙන් ඉච්ඡා බස් දොඩවන්නේය. දෙවිඳුනි, ඔවුන් නසා වනසාලුව මැනව. ඔවුන්ගේ කූට උපාය මාර්ගවලට ඔවුන්ම අසු කළ මැනව. ඔවුන්ගේ බොහෝ අපරාධ නිසා ඔවුන් දුරින් දුරු කළ මැනව. මන්ද ඔහු ඔබට එරෙහිව කැරලි ගැසුවෝය. දාවිත් රජතුමා මේ ගායනා කරන ගීතිකාව ආරම්භ වන්නේ දාවිත් රජතුමාට දෙවියන් වහන්සේගේ ආරක්ෂාව අවශ්‍යයි කියන කාරණාවත් එක්ක. ඒ ගීතාවලිය 5 වෙනි ගීතිකාවේ 2 වෙනි පදයට අවධානය යොමු කරද්දී අපිට ඒක තේරුම් ගන්නට පුළුවන්. දාවිත් රජතුමා දෙවියන් වහන්සේට යාඥා කරන්නේ, ගායනා කරන්නේ, ඔබ මගේ රජතුන්, ඔබ මගේ දෙවිඳුන්, මං ඔබ වහන්සේගේ සරණ පතා එනවා. ඇයි? මට බොහෝ සතුරන් ඉන්නවා. ඔබ වහන්සේ මාව රැකගන්න.
දාවිත් රජතුමා මේ ගීතිකාව සැබවින්ම යාඥාවක් විදියට ඔහු ගායනා කරනු ලබනවා. මා ඔබට කියවුවා වූ කොටස ඇතුළතදී දකින්නට පුළුවන් දාවිත් රජතුමා සතුරන් ගැන කොයි වගේ කාරණාද කතා කරන්න කියලා. සතුරෝ කියන දේ මට විශ්වාස කරන්නට බෑ. ඔවුන්ගේ සිත් දැඩි දුෂ්ටකමින් පිරීලා තියෙනවා. ඔවුන්ගේ වචන මාව මරා දමන වචන වගේ එහි කිසි ජීවනයක් නැහැ. ඔහු දිවෙන් ඉච්ඡා බස් දොඩවමින් මාව මුලා කරන්නට යනවායි කියන එක ප්‍රකාශ කරනවා. සතුරෝ අපේ ජීවිතයේ ඇති වෙද්දී විවිධ විදියට අපි ඔවුන්ගේ බලපෑම අත්දකිනවා. හැබැයි මේ දාවිත් රජතුමා සතුරන් එක්ක ගනුදෙනු කරපු ආකාරය, සතුරන්ට මුහුණ දුන්න ආකාරය තමයි ඊටමත් අනර්ග වෙන්නේ. ඔහු මේ 8 වෙනි පදය ආරම්භ කරන්නේ ස්වාමීනි මට බොහෝ සතුරෝ ඉන්නවා. හැබැයි දැහැමි මාර්ගයේ මා ගෙන යන්න ගත යුතු මග මට පෙන්වන්න. දෙවියන් වහන්සේගේ වචනේ දාවිත් රජතුමා තාමත් අලංකාරව Tamanගේ සතුරන් එක්ක කටයුතු කරන ආකාරය පිළිබඳව ප්‍රකාශ කරන්නේ ඔහු දෙවියන් වහන්සේට යාඥා කරනවා මට සතුරෝ හිටියත් ඔබ වහන්සේ දැහැමි මාර්ගයේ මාව ගෙනියන්න. මගේ අතින් අහිතක් වෙන්නට, මගේ අතින් වරදක් වෙන්නට පුළුවන්. ඒක ඔබ වහන්සේගේ කැමැත්ත නොවන බව දන්නවා. ඒ නිසා ඔබ වහන්සේ දැහැමි මග මේ සතුරන් මට හිටියත් මාව රැගෙන යන්න. මම ගත යුතු මග ඔබ වහන්සේ මට පෙන්වන්න. මම මොන මාර්ගයේද මොන තීරණයේද මේ සතුරන් වෙනුවෙන් ගන්න ඕනේ ඒක ඔබ වහන්සේ මට පෙන්වන්න. අපිට සතුරන් ඉන්න වෙලාවේදී අපි වැරදි දේවල්, වැරදි ක්‍රියාමාර්ග, වැරදි සිතුවිලි අපෙන් එන්නට පුළුවන්. නමුත් ඔහු යාඥා කරනවා ඔබ වහන්සේ ධර්මිෂ්ඨ මාර්ගයේ මාව ගෙනියන්න. මම ගත යුතු නිවැරදි තීරණ ඔබ වහන්සේ මට පෙන්වන්න. ඔහු දෙවියන් වහන්සේටයි යාඥා කරන්නේ. ඔහු දෙවියන් වහන්සේටයි කියන්නේ ඔබ වහන්සේ මගේ සතුරන්ව වනසන්න. ඔවුන්ගේ කූට උපාය මාර්ගවලට ඔවුන්ම මාසු වෙන්නට ඔබ වහන්සේ සලස්වන්න. ස්වාමිනේ ඔවුන්ගේ බොහෝ අපරාධ නිසා ඔවුන්ව දුරු කරන්න. ඇයි? ඔවුන් ඔබ වහන්සේට විරුද්ධව කැරලි ගැසුවා. දාවිත් රජතුමා ඔවුන්ව වනසන්නට ගියේ නැහැ. දාවිත් රජතුමා ඔවුන්ගේ අපරාධ පිළිබඳව ක්‍රියා කරන්නට ගියේ නැහැ. ඔහු දෙවියන් වහන්සේට යාඥා කරනවා. අපි අපේ සතුරන්ට අපි කැමති දේවල් කරනවට වඩා යාඥාව ඇතුළතින් දෙවියන් වහන්සේට ඔවුන්ව ඔසවන එකයි ඊටමත් වැදගත් වෙන්නේ කියන එක ඔහු අපිට මතක් කරනවා. යේසුස් වහන්සේ නව ගිවිසුමේ Tamanගේ ගෝලයන්ව ළඟා කරගනිමින් යහපත් ඉගැන්වීමක් උගන්වනවා කන්දුඩ දේශනාවේ. ඒ ඉගැන්වීම නම් කන්දුඩ දේශනාවේ උන්වහන්සේ කියනවා සතුරන් උදෙසා යාඥා කරන්න. ඇයි එහෙම යාඥා කරන්නට කියන්නේ? ස්වර්ගයේ ඉන්න දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ ඔබ වෙන්නට යනවා. සතුරන්ට වෛර කරන්නට කියන එක ඔබ අහලා තියෙනවා. හැබැයි මම ඔබට කියනවා සතුරන්ට ප්‍රේම කරන්න, සතුරන් උදෙසා යාඥා කරන්න, දෙවියන් වහන්සේට බාර දෙන්න. ඇයි? ස්වර්ගයේ වැඩ වාසය කරන්නේ ඔබගේ පියාණන්, ඔබ ඔවුන්ගේ පුත්‍රයාණන් බව ඒයින් ඔබට පෙනෙන්නට යනවා. අපි පලිගන්නට ගියොත්, අපි අපේ සතුරන්ට පීඩා කරන්නට ගියොත්, අපි අපේ සතුරන්ව ගැරහුමට ලක් කරන්නට ගියොත් අපි දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ නෙමෙයි. අපිට අපේ අසල්වාසීන් සතුරන් වෙන්නට පුළුවන්. අපි සමග රැකියාවේ ඉන්න අය අපිට සතුරන් වෙන්නට පුළුවන්. අපේ පාසලේම අපේ මිත්‍රයෝ අපිට සතුරන් වෙන්නට පුළුවන්. කොතනක හරි අපි හිතනවා නම් අපිට සතුරෙක් ඉන්නවයි කියලා. අපි යාඥා කරන්නට අවශ්‍යයි දෙවියන් වහන්සේට ඕන බාර කරමින්. අපේ ක්‍රියාවන් වලට වඩා යහපත්ව අප සමග ඉන්න දෙවියන් වහන්සේට ඔවුන්ව බාර කිරීම පමණයි අපිට ගත යුතු ඇති ක්‍රියාමාර්ගය වෙන්නේ. පරණ ගිවිසුමේ දාවිත් එහෙම පෙන්වද්දී යේසුස් වහන්සේ තමන්ගේ ඉගැන්වීම් ඇතුළත සහ උන්වහන්සේගේ ජීවිතයෙන්ම ඒ බව ප්‍රකාශ කරනවා. ඒ නිසා අද උදෑසන අපිට යමෙක් සතුරුකම් කරනවායි කියලා දැනෙනවා නම් අද දවසේදී අපි ඔවුන් වෙනුවෙන් යාඥා කරමු. අද දවසේදී ඔවුන් වෙනුවෙන් දෙවියන් වහන්සේ ඉදිරියේ කන්නලව් කරමු. අපි ඔවුන්ව දෙවියන් වහන්සේට බාර දෙමු. දෙවියන් වහන්සේගේ හස්තේ උන්වහන්සේ ඔවුන්ට කළ යුතු දේ සහ අපිව යහපත් ධර්මිෂ්ඨ මාර්ගයේ ගෙන යන්නට කියලා.
ඒ වැදගත් ඉගැන්වීම අපේ ජීවිතයට අදාළ කරගනිමින් ක්‍රිස්තුස් වහන්සේ අනුව ජීවත් වෙන්නට අපි උත්සාහ කරගමු. අද දවසේ පරණ ගිවිසුමේ දාවිද් මෙන් සහ නව ගිවිසුමේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මෙන් අපි ආඥා කරමු. මහිමාන්විත දෙවි ස්වාමිනී, අපිට දැනෙනවා ජීවිතේ බොහෝ වෙලාවට අපිට පීඩා කරනවා, අපිට සතුරුකම් කරනවා කියලා සමහරක් අය. අපි ඔවුන් උදෙසා ආඥා කරනවා. ස්වාමිනේ, අපෙන් වරදක් ඔවුන්ට නොවන පිණිස අපේ ක්‍රියාවන්, අපේ සිතුවිලි ඔබ වහන්සේගේ හස්තයට බාර කරනවා. දැහැමි මාර්ගය ඔබ වහන්සේ අපිව ගෙන ගිය මැනව. ගත යුතු මාර්ගයන් ඔබ වහන්සේ අපිට පෙන්වුව මැනව. ඔවුන්ට ඔබ වහන්සේගේ අනුග්‍රහය දෙමින් ස්වාමිනේ ඔවුන්ව වෙනස් කරමින් අප සමග මිත්‍රකම් ඇති කරගන්නට, අප සමග සබඳතා ඇති කරගන්නට, ඔවුන් සහ අපව ඔබ වහන්සේ පරිවර්තනය කරන්නට කියලා යාඥා කරනවා. අපි ඔබ වහන්සේ ඉදිරියේ බාර වෙනවා, කැප වෙනවා. ඔබගේ ආශිර්වාදය, ඔබගේ අනුග්‍රහය අපට දානය කරන්න. යේසුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන්. ආමේන්. ඔබට ජේසු පිහිටයි.